Hello everyone. Learn Fabric SL කියන YouTube channel එකේ දෙවෙනි එපිසෝඩ් එකත් එක්ක තමයි අද අපි එකතු වෙලා ඉන්නේ. අද අපි ප්‍රධාන වශයෙන්ම කාරණා තුනක් ගැන කතා කරමු. ඒ තමයි Fabric එකේ තියෙන workspaces, roles and items කියන concept තුන. අපි මුලින්ම බලමු මොකද්ද Fabric එකේ workspace එකක් කියන්නේ කියලා. Workspace එකක් කියන්නේ අපිට අපේ Fabric items create කරලා අපිට ෆැබ්‍රික් එක ඇතුලේ වැඩ කරන්න අවශ්‍ය වටපිටාව සලසන ස්ථානයක්. ඒ වගේම තමයි අපිට කම්පැනි එක ඇතුලේ ෆැබ්‍රික් යූස් කරන අනිත් යූසර්ස්ලාත් එක්ක එකට සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් වටපිටාව හදලා දෙන්නේ මේ වර්ක්ස්පේස් එකක් ඇතුලේ. My workspace කියන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රයිවට් ස්පේස් එකක්. අපිට මේක ඇතුලේ අපි කරන ටෙස්ටිං, අපි මොන හරි ඉගෙන ගන්න දේවල්, මේ සියලු දේවල් අපිට My workspace එක ඇතුලේ try කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට ෆැබ්‍රික් එක ඇතුලේ ඕන තරම් workspaces හදන්න පුළුවන්. ඒ වගේම ඒ workspaces අනිත් අයත් එක්ක share කරන්න පුළුවන්. ඒවා ඇතුලේ තියෙන items අනිත් අයට share කරන්න පුළුවන්. මේ විදිහට අපිට team එකක් විදිහට වැඩ කරන්න මේ workspace ඉතාම වැදගත් වෙනවා. workspaces වලට එක එක license අපිට assign කරන්න පුළුවන්. workspace එකක් ගත්තාම fabric capacity එකක් purchase කරලා තියෙනවා නම් අපේ workspace එක ඒ capacity එකට අපිට assign කරන්න පුළුවන්. fabric items use කරන්න අනිවාර්යයෙන්ම අපිට fabric capacity එකකට assign කරපු workspace එකක් තියෙන්න ඕනේ. ඒකට ක්‍රම දෙකක් තියෙනවා. එකෝ අපි fabric capacity එකක් සල්ලි දීලා ගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට free fabric trial එකක් enable කරලා ඒක පාවිච්චි කරන්න පුළුවන්. මේ මොන විදිහේ වුණත් අපිට අපේ workspace එක fabric capacity එකකට assign වුණාට පස්සේ fabric items use කරන්න පුළුවන් වෙනවා. අපි බලමු මේ workspace වල තියෙන key features ටික. fabric එක ඇතුලේ එක එක items තියෙනවානේ. lake house, warehouse, notebooks, pipeline මෙන්න මේ හැම item එකක්ම අපි create කරන්නේ workspace එක ඇතුලේ. ඒ වගේම තමයි workspace එක තුළ අපිට එක එක roles assign කරන්න පුළුවන්. එතකොට ඒ roles වලට අනුව එක එක මට්ටමේ permission හම්බ වෙනවා අපිට. එතකොට ඒ permission වල කරන්න පුළුවන් දේවල් තියෙනවා, කරන්න බැරි දේවල් තියෙනවා. එන්න ඒ permission ලැබුණු ආකාරය අනුව අපිට collaboratively workspace එක ඇතුලේ වැඩ කරන්න පුළුවන්. ඒ වගේම තමයි workspace එකේ items සියල්ල default save වෙන්නේ OneLake එකේ. එතකොට OneLake කියන්නේ මොකක්ද කියලා මම කලින් වීඩියෝ එකේ තාමත් කෙටි හැඳින්වීමක් කරා. ඉදිරියේදී ඒ ගැන වෙන වීඩියෝ එකකින් ගැඹුරින් කතා කරමු. ඊළඟට තමයි මේ වැදගත්ම දේ workspace වලට workspace roles තියෙනවා. ඒ roles ප්‍රධාන වශයෙන්ම admin, member, contributor සහ viewer. ඊට පස්සේ මම කලින් කිව්වා වගේ මේ workspace එක අනිවාර්යයෙන්ම capacity එකකට bind වෙලා තියෙනවා. ඒක එක්ක paid capacity එකක්. එහෙම නැත්නම් fabric trial එකක්. ඊට අමතරව අපි මේ workspace එක ඇතුලේ කරන සියලුම දේවල් අපිට version control කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම Azure DevOps වලට හරි නැත්නම් GitHub වලට හරි integrate කරලා අපේ සියලුම වැඩවල version control එකක් තියාගන්න පුළුවන්. දැන් අපි බලමු workspace roles මොනවද කියලා. admin, member, contributor, viewer. මේකේ highestම access, highestම privilege එකක් තියෙන්නේ workspace admin කෙනෙක්ට. ඊට පස්සේ එයාට ටිකක් පහලින් permission තියෙනවා member කෙනෙක්ට. normally ඇනලිස්ට් කෙනෙක් ගත්තහම එයාට ගොඩක් වෙලාවට contributor access තමයි හම්බෙන්නේ. අන්තිමට තියෙනවා viewer role එක. අපි දැන් බලමු මේ එකින් එක මොනවද කියලා. admin කෙනෙක්ට පුළුවන් workspace එකට membersලා add කරන්න, remove කරන්න, ඒ වගේම workspace එක delete කරන්න. admin කෙනෙක් ගත්තහම එයාට තමයි workspace එකේ සම්පූර්ණ control එක තියෙන්නේ. එතකොට එයාට විතරයි workspace එකක් delete කරන්න පුළුවන්. ඒ වගේම තමයි තව admin කෙනෙක් පත් කරන්න පුළුවන් admin කෙනෙක්ටම විතරයි. අපි බලමු member ගැන. member ගත්තාම memberට admin කෙනෙක් පත් කරන්න බෑ. හැබැයි එයාට තවත් member කෙනෙක්, contributor කෙනෙක්, viewer කෙනෙක් පත් කරන්න පුළුවන්. contributor කෙනෙක් ගත්තාම එයාට day to day analytics වලට අවශ්‍ය fabric items create කරන්න, edit කරන්න, ඒ අවශ්‍ය සියලු දේවල් වලට permission contributor කෙනෙක්ට තියෙනවා. ඊළඟට අන්තිම කෙනා viewer. අපි හිතමුකෝ අපි dashboard එකක් හරි report එකක් හරි publish කරලා තියෙනවා කියලා. කෙනෙක් ඉන්න පුළුවන් එයාට ඒ report එක view කරන්න විතරයි ඕනේ. එයා කිසිම edit එකක් කරන්නේ නැහැ. එතකොට එයා ඒ වගේ කෙනෙක්ට අපිට viewer access දුන්නාම හොඳටම ප්‍රමාණයි. දැන් මෙතන මේ පොඩි chart එකක් තියෙනවා. මේකේ නිකන් summary එකක් තියෙනවා මොන වගේ permissionද මේ එක එක role වලට හම්බෙලා තියෙන කියලා. ඊට අමතරව මම පෙන්නන්නම්
මේක Microsoft ආයතනය විසින් පබ්ලිෂ් කරපු ඩොකියුමන්ට් එකක්. ඔයාලට මේ Learn platform එක පාවිච්චි කරලා Fabric ගැන විතරක් නෙමෙයි Microsoft product ගැන ඕනම දෙයක් ගැන වැඩිපුර ඉගෙන ගන්න පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේකේ roles in workspaces in Microsoft Fabric කියන topic එක ඇත්තේ workspace roles ගැන යාළුවා summary එකක් දාලා තියෙනවා. ඇත්තටම මේක තමයි detailed view එක. එක රෝල් එකට තියෙන පර්මිෂන් මොනවද කියලා. මොනවද කරන්න පුළුවන් මොනවද බැරි කියලා මේක කියවුවාම හොඳ විස්තරයක් ගන්න පුළුවන්. මේ ටික්ස් බලුවාම වැඩිපුරම ටික් ප්‍රමාණයක් තියෙන ඇඩ්මින්ට. ඒ කියන්නේ ඇඩ්මින් තමයි මෙතන ලොක්කා. එතකොට යාට workspace එක අප්ඩේට් කරන්න, delete කරන්න, මින් කෙනෙක් ඇතුළු අනිත් අය වැඩ කරන්න පුළුවන්. මෙම්බර් කෙනෙක් ගත්තාම එයාට තව මෙම්බර් කෙනෙක් හරි ඊට වඩා පල්ලෙහා රෝල් එකකට ඇඩ් කරන්න පුළුවන්. මේක ගොඩාක් පර්මිෂන් මෙන්ෂන් කරලා තියෙනවා. මේ එකින් එක අපිට මතක තියාගන්න අමාරුයි. හැබැයි අපිට මොකක් හරි රික්වයර්මන්ට් එකක් ආවහම කාට හරි අපි හිතමුකෝ රෝල් එකක් assign කරන්න අවශ්‍ය වුණා කියලා. එතකොට අපිට කාටද මොන රෝල් එකද assign කරන්න කියලා අයිඩියා එකක් ගන්න මේ ડોකියුමන්ට් එක කියවුවහම අනිවාර්යෙන්ම උදව්වක් වෙනවා. තවත් වැදගත්ම දෙයක් තියෙනවා. ඒ තමයි අපි සාමාන්‍යයෙන් රෝල් එකක් assign කරද්දී least permission තමයි දෙන්නේ. ඒ කියන්නේ අපි හැමතිස්සෙම බලනවා අපිට දෙන්න පුළුවන් අවම permission මොනවද මෙන්න මේ task එක මෙයාට සිද්ධ කරන්න කියලා. එතකොට අපි normally best practices ගත්තොත් එහෙම admin කෙනෙක් විදියට පත් වෙන්න ඕනේ අනිවාර්යෙන්ම company එකේ ඉන්න ටිකක් ලොකු position එකක්. example like the project lead. මොකද එයා තමයි manage කරන්නේ කවුද මේ project එක කරන් යන්නේ, කවුද මේකේ developersලා, කවුද මේකේ viewersලා, කවුද මේකේ membersලා විදිහට දාන්න ඕනේ. ඒ හැම තීරණයක්ම එයාට ගන්න පුළුවන්. එයා workspace admin කෙනෙක් විදිහට වැඩ කරනවා. එතකොට senior data engineer නැත්නම් senior BI lead. ඒ වගේ කෙනෙක්ට වෙන්න හම්බුනහම එයාට පුළුවන් එයාගේ යට තියෙන ඔක්කොම analystලා නැත්නම් data engineersලා, data scientistලා කවුරු හරි එයාගේ යට තියෙන අයව එක්කෝ contributor නැත්නම් viewer, member මොකක් හරි එයාගේ තියෙන plan එකට ගැලපෙන විදිහට එයාට assign කරන්න පුළුවන්. ඊට පස්සේ contributor. Normally day to day work කරද්දී data engineer කෙනෙක්ට නැත්නම් analyst කෙනෙක්ට හම්බෙන්නේ contributor role එක. එතකොට එයා තමයි ප්‍රධාන වශයෙන්ම fabric items create කරන්නේ, develop කරන්නේ, design කරන්නේ. ඒ හැම දෙයක්ම කරන්නේ data engineer කෙනෙක් නැත්නම් analyst කෙනෙක් නැත්නම් BI developer කෙනෙක්. ඒ වගේ කෙනෙක්ට එතකොට contributor access හම්බුනහම එයාට හැමදාම කරන්න පුළුවන්. අන්තිමට viewer කෙනෙක් කියන්නේ අපේ data consume කරන කෙනෙක්. example එකක් විදිහට report එකක් view කරන කෙනෙක්. report එක බලන කෙනෙක්ට report එක edit කරන access අවශ්‍ය නැහැනේ. එතකොට යාට viewer permission එක හොඳටම ප්‍රමාණවත්. මතක තියාගන්න ඕනේ වැදගත්ම කාරණේ තමයි අපි හැමතිස්සෙම least privilege කියන්නේ දෙන්න ඕනේ minimum access තමයි දෙන්න ඕනේ. අපි ඊට පස්සේ බලමු මොනවද fabric items කියන්නේ කියලා. fabric items කියන්නේ fabric එක ඇතුලේ අපිට එක task කරගන්න, එක අපේ වමනා කරගන්න අපි පාවිච්චි කරන පොඩි tool set එකක්. උදාහරණයක් විදිහට fabric එක ඇතුලේ අපිට තියෙනවා lake house, data warehouse, data pipeline, notebook, Power BI report මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. අපි දැන් බලමු fabric එක ඇතුලේ item එකක් create කරන්නේ කොහොමද කියලා. fabric එකට ගියාම අපිට my workspace එක තමයි මුලින්ම open වෙන්නේ. මම දැනට පෙන්නන්නම් my workspace එක ඇතුලේ අපි කොහොමද items create කරන්නේ කියලා. my workspace එකට ගියාම අපිට උඩින්ම පේනවා plus mark එක new item කියලා බටන් එකක්. මේක ක්ලික් කරාම අපිට බලා ගන්න පුළුවන් fabric එකේ තියෙන සියලුම items මොනවද කියලා. මේවා categorize කරලා තියෙනවා. අපිට idea එකක් ගන්න පුළුවන් මේවා පාවිච්චි කරන්නේ මොකටද කියලා. දැන් මෙතන තියෙනවා get data. get data කියන්නේ fabric එක ඇතුළට data ගේන්න අවශ්‍ය වෙන items. එතකොට මෙතන තියෙනවා data flow gen 2, notebook, pipeline, copy job, spark job definition, event stream. ඊට පස්සේ store data. data store කරන්න අවශ්‍ය වෙන set එකක් තියෙනවා. lake house, ඊට පස්සේ SQL database, sample warehouse, event house මෙතන එකේ category තියෙනවා. Cosmos DB database. ඊට පස්සේ prepare data. prepare කියන්නේ data transform කරන්න, data මොන හරි අපිට ඕන විදිහකට වෙනස් කරන්න අවශ්‍ය වෙන tool set එක. tool set එකක් කියන්නේ item set එකක්. මම කලින් ඉස්සෙල්ලා වීඩියෝ එකේදී කිව්වා අපිට ඕන වෙනවා mainly notebook එකක් නැත්නම් data flow gen 2 එකක්. අපිට ඒකට ඒවා create කර ගන්න පුළුවන් prepare data set. එතකොට අපිට ඒ වගේ item එකක් create කරනවා මෙතනින් create කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන තව ගොඩක් category තියෙනවා.
මම ඒවා ගැන එකින් එක අද කතා කරන්නේ නැහැ. ඒකට මේ ඔක්කොම ෆැබ්‍රික් අයිටම්ස් අපේ රික්වයර්මන්ට් එක අනුව අපි මොකද කරන්න යන දේ කියලා හිතලා ඒ දේට අවශ්‍ය වෙන ඕනෑම අයිටම් එකක් අපිට මෙතනින් ක්‍රියේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු කම්බයින්ඩ් වීව් එක. ෆැබ්‍රික් එක ඇතුලේ අපේ හැම දෙයක්ම සේව් වෙන බෑකප් එක තමයි අපේ වන් ලේක් එක, බෑක් එන්ඩ් එක. එතකොට අපේ වන් ලේක් එකේ ඇතුලේ අපේ වර්ක් ස්පේස් තියෙනවා. මෙතන එක වර්ක් ස්පේස් එක ගැන කතා කරන්නේ. හැබැයි අපිට වර්ක් ස්පේස් ඕන තරම් තියෙන්න පුළුවන්. වර්ක් ස්පේස් එකක් තියෙනවා. වර්ක් ස්පේස් එක ඇතුලේ අයිටම්ස් තියෙනවා. එතකොට මේ වර්ක් ස්පේස් එකට එක එක වර්ක් ස්පේස් රෝල්ස් තියෙනවා. ඇඩ්මින්, මෙම්බර්, කන්ට්‍රිබියුටර්, විවර් ඒ වගේම තමයි අපිට මේ අයිටම්ස් වලට වෙන වෙනම පර්මිෂන් දෙන්න පුළුවන්. එක්සාම්පල් එකක් විදිහට අපි වර්ක් ස්පේස් එකක් හදනවා මොකක් හරි ප්‍රොජෙක්ට් එකකට. එතකොට ඒ ප්‍රොජෙක්ට් එකට අවශ්‍ය වෙන ලේක් හවුස්, වෙයාරහවුස්, පයිප්ලයින්ස්, සිමෙන්ටික් මොඩල්, රිපෝර්ට්ස්, නෝට්බුක්ස් ඕන දෙයක් ක්‍රියේට් කරලා ඒ දේවල් අපිට අනිත් අයට ෂෙයා කරන්න පුළුවන්. එතකොට මේ ෂෙයා කරද්දී එක එක පර්මිෂන් දීලා අපිට ෂෙයා කරන්න පුළුවන්. එතකොට අයිටම් ලෙවල් පර්මිෂන් තමයි ලැබෙන්නේ. එයාට වර්ක් ස්පේස් එකට ඇක්සස් හම්බෙන්නේ නැහැ. අයිටම් ලෙවල් ෂෙයාරින් ගැන මම වෙනම කතා කරන්න. එතකොට වර්ක් ස්පේස් එක ඇතුලේ ඉන්න අයට විතරක් නෙමෙයි වර්ක් ස්පේස් එකේ නැති අයටත් මේ අයිටම්ස් පාවිච්චි කරලා වැඩ කරන්න පුළුවන් වෙනවා අපි අයිටම්ස් ෂෙයා කරාට පස්සේ. සමරි එකක් විදිහට බැලුවොත් අපි අද කතා කරේ ෆැබ්‍රික් වර්ක් ස්පේසස් ගැන, වර්ක් ස්පේස් රෝල්ස් ගැන, ඒ වගේම ෆැබ්‍රික් අයිටම්ස් ක්‍රියේට් කරන්නේ කොහොමද කියලා. වර්ක් ස්පේස් එකක් ගත්තාම අපේ කම්පැනි එකේ ඉන්න අපිත් එක්ක එකට වැඩ කරන අනිත් ටීම් මෙම්බර්ස්ලට අපිත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් හදලා දෙනවා වර්ක් ස්පේස් එකෙන්. ඊට පස්සේ මේ වර්ක් ස්පේස් එකට එක එක පර්මිෂන් ලෙවල් තියෙනවා. ඒ පර්මිෂන් ලෙවල් අනුව එක එක යූසර්ස්ලාට වර්ක් ස්පේස් එකේ කරන්න පුළුවන් මොනවද බැරි මොනවද කියලා ඩිෆයින් කරන්න පුළුවන්. ඒ වගේම තමයි අන්තිමට අයිටම්ස්. අපි ෆැබ්‍රික් එක ඇතුළේ කරන ඕනෑම දෙයක් කරන්න උදව් වෙන දේ තමයි අයිටම් එක. එතකොට මේ ෆැබ්‍රික් අයිටම්ස් පාවිච්චි කරලා අපේ රික්වයර්මන්ට් එකට අවශ්‍ය සියලු දේවල් අපිට බිල්ඩ් කරගන්න අයිටම්ස් උදව් වෙනවා. ඉතින් අද ඉතාමත් කෙටි වීඩියෝ එකක් මම දැම්මේ. අපි ඉස්සරහට ෆැබ්‍රික් ගැන තවත් ඉන්ට්‍රස්ටිං දේවල් කතා කරමු.